පොල් බෑවක පොල් ගන්න ඕන. පොල් බෑවක මේ පොල් වලට ගන්න ඕන තෙත කකුළු හාල් ග්‍රෑම් 250ක් විතර. ඒකට අපි දාගන්නවා තේ හැන්දෙන් ලේසි වෙන්න අපි තේ හැන්දෙන් දාගන්නවා 5ක් විතර පාන් පිටි එකතු කරගෙන ඒකටම අපි එකතු කරගන්නවා සීනි හැඳි 2ක්. ඊට පස්සේ අපි මද රස්නේ උණු වතුරට DCL ටිකක් තේ හැන්දක් විතර දාලා ඒක චුට්ටක් විනාඩි 5ක් විතර තියලා ඊට පස්සේ ඒකත් දානවා මේ මිශ්‍රණයට. ඊට පස්සේ අපි බිත්තර ගෙඩියකුත් අරගෙන බිත්තර ගෙඩියක් දාගන්නවා. ඊට පස්සේ අපි හොඳට මේක කලවම් කරගන්නවා. මේ මිශ්‍රණය විනාඩි 20ක් විතර හොඳට වහලා තියලා තියන්න ඕන. හොඳට කැට පිටි පහන් පිටි වල කැට පොඩි කරගෙන කැට පොඩි වෙනකම් හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ පදමට තිබුණාම හොඳටම ඇති. මේ ප්‍රමාණයට ආවහම අපි මේක මෙහෙමම විනාඩි 20ක් විතර හොඳට වහලා පිපෙන්න තියලා තියන්න ඕනේ. දැන් මේ විනාඩි 20කට පස්සේ තමයි මම මේක මේ දැන් එළියට ගත්තේ. දැන් මේක බලන්නකො හොඳට මේක පිපිලා තියෙනවා. අපි මේක චුට්ටක් කලවම් කරලා අපි මේකට මේ මම මේ විනාඩි 20 අතරේ දැන් කපාගත්ත කැරට් ටිකක් ලීස් ටිකක් කපාගත්තා. අපි දැන් මේකෙන් ඉස්සල්ලාම මේ අපි ලුණු දාගත්තේ නැහැ නේද? ලුණු අපේ ඇති රස ප්‍රමාණයට ලුණු ටිකක් දාගමු. දාගෙන අපි මේ කැරට් ටිකයි ලීස් ටිකයි මේකට එකතු කරගන්නවා. තව ඕනනම් ලුණු එතකොට තමන්ට කැමති දෙයක් එහෙමත් එකතු කරගන්න පුළුවන්. රස වැඩි කරගන්නාම මිරිස් කරලා ඒ වගේ දාගන්නත් පුළුවන් සැරට ඕන නම් සැර කන කෙනෙකුට. ඒකල අපි මේක හොඳට මේ කලවම් කරලා හොඳට ලුණු රස පදමට බලලා දාගෙන හොඳට කලවම් කරගන්න ඕන. ඒ අතරේ අපි දෙපත් පත්තු කරලා පෑන් එක චුට්ටක් ලිපේ ගින්දර අඩුවෙන් තියාගන්න. මොකද මේක ගින්දර වැඩි වුණොත් එහෙම මේ පිච්චෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ගින්දර ටිකක් අඩුවෙන්ම තියාගෙන හදාගන්න. හරි අපි දැන් පෑන් එකේ තෙල් ටිකක් ගාලා මේ දවතනේ දෙකක් විතර දාගන්න ඕන. ගොඩ දාගන්න නැතුව ගින්දර අඩුවෙන් තියලා හදාගන්න. හරි අපි දැන් මේක අනිත් පැත්ත දාගන්න ඕන. මේක විනාඩියක් විතර මේ පැත්ත දාලා ඊට පස්සේ අනිත් පැත්තට මේක බ්‍රවුන් පාට වගේ වෙනවා. ඒ වෙනකොට මේක අනිත් පැත්ත දාගන්න ඕන. මේ බලන්නකො ලස්සන පාටක් තියෙන්නේ.
එකලා මේක දැන් වහන්න ඕනේ නැහැ. ඔහම ටිකක් වෙලා ඒ පැත්තත් හොඳට තම්මගෙන ඒ පැත්තත් විනාඩියක් විතර තියා ගන්නවා. දැන් මේ පැත්තත් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මේ පැත්තත් ඒ වගේම බ්‍රවුන් පාටක් තියෙනවා. අපි දැන් මේක බා ගන්නවා ඉතින්. අපි තවත් එකක් බලමු. ගානකමට දාගන්න එපා. ටිකක් තුනීමට වගේ දාගන්න. එතකොට ඉක්මනට රොටිය තැම්බෙනවා. හරි අපි දැන් මේ රොටිය හදාගත්තා. මේක උදේට වගේම රැටත් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. විනාඩි 30කින් වගේ පොඩි කාලයකින් මේ රොටිය අපිට හදාගන්න පුළුවන්. මේ රොටිය මේ විශේෂයෙන් කුඩා ළමුන්ට රසවත් ආහාරයක්. මේක විවිධ ආහාර ළමයින්ට දෙනකොට ළමයි කන්න ආස හිතෙනවා. ඒ වගේ එහෙම දෙන්න පුළුවන්. අපිට සැරට ඕන නම් සැරට හදාගන්නත් පුළුවන්. මේක මස් හොද්දක් එක්ක, ඒ වගේම මාළු හොද්දක් එක්ක, පරිප්පු වගේ දේවල් එක්ක අපිට කන්න පුළුවන්. තමන් කැමති දෙයක් එක්ක ආහාරයට ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න.